ඉඩම් සහ වාසස්ථාන හිමි ජනතාවත් එක්ක බැඳිච්ච දීර්ඝ ඉතිහාසයක් ඔබට තිබෙනවා. අපි දන්න 1970 දශකයේ අගභාගයේදී මීගමුවේ ඉඩම් අහිමි ජනතාව සංවිධානය කරලා ජයග්‍රහණය ලබාගත්තු ඉතිහාසයක් තියෙනවා. ඔබ තවමත් ඉඩම් අහිමි ජනතාවගේ අරගලයත් එක්ක ඒකාබද්ධයි. මේ වෙන විට ඒ අරගලයේ ස්වභාවය කුමක්ද? උවමනාවක් තිබ්බත් ඉඩම් කැබැල්ලක් නැතිකම මිනිස්සු තදින්ම බලපෑවා. ඉතින් දැන් මම මීගමෙන් යම් ප්‍රමාණයකට ඈත් වෙලා අනිකුත් ප්‍රදේශවල වැඩ කරනකොට තේරුම් දෙයක් තමයි මේ පළාතේ විශේෂයෙන්ම කම්කරුවන්ට තියෙන බරපතල විදියට වාසස්ථාන ප්‍රශ්නය. දැන් මේ වෙළඳ කලාපේ ගත්තොත් එහෙම වෙළඳ කලාපේ දහස් ගණන් කම්කරු ඉන්නවා. මේ අය හැමෝම එන්නේ ඈත පළාත් වලින් ග්‍රාමීය ප්‍රදේශ වලින්. සමහර අය පොළොන්නරුව වෙන්න පුළුවන්, බදුල්ල වෙන්න පුළුවන්, අනුරාධපුරේ ඒ වගේ පළාත් වලින් එහි රැකියාවල් නොමැති නිසා එහි කෘෂිකාර්මික තත්ත්වයන් කඩා හැලුම් නිසා ඔවුන් රැකියාවල් හොයාගෙන එනවා කටුනායකට. දැන් කටුනායකට ඇවිල්ලා සමහර අය අවුරුදු 10ක් 15ක් 20ක් වගේ දීර්ඝ කාලයක් මෙහි කාමරවල තමයි ජීවත් වෙන්නේ. ඔවුන් තරුණ වයේදී මෙහාට ආවට දැන් අවුරුදු 10ක් 15ක් 20ක් ගියාම පවුලක් හැටියට මේ කාමරවල තමයි ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. ඉතින් මේ කාමර ජීවිතය ඉතාමත් කර්කශයි. උදාහරණයක් ඇරෙට ගෙදර උත්සවයක් පවත්වා ගන්න ඉඩ කඩක් නැහැ. මරණයක් වුණාම මලමිනී තියාගන්න අවසරයක් නැහැ මේ කාමරවල. ළමයිව පාසල් දාන්න ගියාම ස්ථීර පදිංචියක් නැති නිසා ස්ථීර ලිපිනයක් නැති නිසා එයාට කරදරයි ළමයාව ඉස්කෝලේ දාගන්න. ඉතින් ඒ වගේ බොහොම මානුෂික ප්‍රශ්න මේ කම්කරු ජනතාවට කලාපය තුළ වැඩ කරන දහස් ගණන් සෙනගකට මේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් අවුරුදු 10ක් 15ක් 20ක් මෙහි ජීවත් වෙලා ආයෙ උන්ට ගමට යන්න පුළුවන් කමකුත් නැහැ. සමහරවිට ගමට ගියත් ඒ ගමේ තිබුණු මේගොල්ලන්ගේ අයිතිවාසිකම් ඉඩම් අයිතිය ඉඩම් අයිති එහෙම දැන් නැති වෙලා ඒවා විකුණලා උගස් තියලා ඒ වගේ ප්‍රශ්නත් තිබෙනවා. ඉතින් එහෙම බලනකොට මේ පළාතේ වාසස්ථාන ප්‍රශ්න ඉතාමත් බරපතල විදිහට පවතිනවා. හරි මානසික ප්‍රශ්නයක්. ඒ වගේම දැන් මීගම වගේ පළාත්වල ගත්තත් එහෙම අපි කියමු 85 වගේ කාලෙ වෙනකොට ඒගොල්ලන්ට කඩළු කැලේ වගේ ප්‍රදේශවල ඉඩම් ලැබුණා. නමුත් එයාට අද වෙනකොට ඔප්පු නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට ඒවැ සැබෑ අයිතියක් නැහැ. ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලකුත් නැහැ. දැන් ඒ වගේම ඒකල ගත්තත් එහෙම තවත් කම්කරු ප්‍රදේශයක් කර්මාන්තශාලාවල වැඩ කරන දහස් ගණන් එහෙත් ජීවත් වෙනවා. ඒ තත්ත්වයක් මේ වගේමයි. සමහරට මෙහාට වඩා ඉතිහාසයක් ඔවුන්ගේ වාසස්ථාන ප්‍රශ්න තිබෙනවා. මොකද ඒ කර්මාන්තපුරේ පටන් ගත්ත 1960 ගණන් වල. තාමත් මිනිස්සු කාමරවල පවුල් පිටින් සමහර බෝඩින් වල පවුල් 3 4 5 පවා එකට ජීවත් වෙනවා. ඉතින් මෙහෙම ජීවත් වෙන්න ගියාම මේ පවුල් වල විශාල අරාවුල්. පුංචි ළමයි අතර අඬු කරගන්නවා. උයා ගන්න හරි පිළිවෙලක් නැහැ. ඉතින් ඒ වගේම වත්තල පැත්තට ගියාම අපිට දකින්න දේ තමයි මැතිවරණ කාලවලදී එක එක දේශපාලන පක්ෂ එහෙ මිනිසුන්ට යම් ප්‍රමාණයකට ඉඩම් දීලා තියෙනවා. වගුරු බිම් ගොඩ කරන ජීවත් වෙන්න නම් ඒගොල්ලෝ දැන් ගෙවල් හදාගන්න තිබෙනවා. ලයිට් බිල් අරාමියා වතුර බිල් අරාමියා ගෙවනවා. මොනවාද රජයේ බදු ගෙවනවා. නගර සභාවවල. නමුත් ඒ ඉඩම් වල ඒ මිනිස්සු කැමති ස්ථීර අයිතිය හිමි කරගන්න. නමුත් ඒවට වැඩ පිළිලක් නැහැ. ඉතින් මේ අතින් ගත්තාම වාසස්ථාන ප්‍රශ්නය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කීපයකම බරපතල විදිහට තියෙන බව පේනවා. අපේ යෝජනාව තමයි වාසස්ථාන ප්‍රතිපත්තියක් මේ ප්‍රදේශයට අවශ්‍යයි, මේ දිස්ත්‍රික්කයට අවශ්‍යයි. විශේෂ අවධානයක් දිය යුතුයි. මොකද
මේ ප්‍රශ්නේ නිසා පීඩා විඳින්නේ රටට යම් ආදායමක් ගෙන දෙන කම්කරුවන්ගේ ප්‍රශ්නයක්. කලාපය ගත්තාම මේ ප්‍රදේශවල ඩොලර් ගේන ජනතාවයි මේ විදිහට පීඩා විඳින්නේ. අපි මීගමේ දීවරය ගත්තොත් එහෙම දීවරයෝ මේ රටට ආදායමක් උපයන අය. ඒ අයත් ඩොලර් ලංකාවට ගේන අමාලු පිටට යවලා. ඉතින් මේ ශ්‍රමිකයන්ට වටිනාකමක් නැහැ. මේ සෙනකට ඉඩම් නොමැති වුණාට ව්‍යාපාරික ඉඩම් තිබෙනවා. දැන් මීගමෙත් මම දන්නවා යම් ප්‍රදේශවල ඉඩම් ව්‍යාපාරිකයන්ට විකුණනවා. ව්‍යාපාරයෙන්ද ඒවා බද්දට දෙනවා. නමුත් ප්‍රදේශීය ජනතාවට ඉඩම් නැහැ කියලා කියනවා. මෙහෙත් එහෙමයි. මෙහෙ ගිහිල්ලා මේ පළාත්වල මිනිස්සු ගිහිල්ලා දේශපාලඥයාගෙන් ඉඩම් අයිතිය ඉල්ලුවාම ඉඩම් කැබැල්ලක් ඉල්ලුවාම දේශපාලඥයා කියන්නේ උඹලාට ඉඩම් දෙන්න අපි පිස්සුද කියලා අහනවා. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැහැ. මේ ශ්‍රමය අගය කරන ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරනකොට අපි වාසස්ථාන ප්‍රතිපත්තියක් යෝජනා කරනකොට ඒ පදනම වෙන්නේ මේ ජනතාවට තියෙන අයිතිය. ජනතාවට පහසු ලෙස ජීවත් වෙන්න වාසස්ථානයක් අවශ්‍යයි. එතකොට මේ දුප්පත් ජනතාව පදනම් කරගත් ප්‍රතිපත්තියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ ව්‍යාපාරික ඉඩම් දෙන්න එපයි කියලා. නමුත් ප්‍රමුඛත්වයක් ලැබිය යුතු ජනතාව තමයි මේ රටට යම් ආදායමක් ගෙන දෙන ඩොලර් ගෙන එන මේ කම්කරු ජනතාවට ඉඩම් ලබා දීමේ වාසස්ථාන සඳහා ඉඩම් ලබා දීමේ ප්‍රතිපත්තියක් සැකසෙන්න ඕන. දැනට තිබෙන්නේ ව්‍යාපාරිකයන්ට පමණක් විශේෂ සැලකිල්ලක් තිබෙනවා. දැන් උදාහරණයක් ඇට අපි ගත්තොත් එහෙම ඒකල ප්‍රදේශයේ අර රේඩියෝ වත්ත කියන ඉඩම විශාල ධනවත් ව්‍යාපාරිකයන්ට දීලා තිබෙනවා. නමුත් මැතිවරණ යුග කාලයේදී ඒ ඉඩම දෙනවයි කියලා පොරොන්දු වුණා ජනතාවට. නමුත් දැන් ඒවා මතක නැහැ. ඒවා දැන් ව්‍යාපාරිකයන්ද එතකොට මේ මිනිස්සුන්ට ඒ පැත්තේ මිනිස්සුන්ට ඒ ඉඩම දෙන අයිතිය දැන් අහිමි වෙලා. ඉතින් අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමති මේ ශ්‍රමය අගය කරන ශ්‍රමය සඳහා ශ්‍රමය වැය කරන මේ ජනතාවට ජනතාව මුල් කරගත්ත දුර්වල ජනතාව මුල් කරගත්ත රාජ්‍ය ප්‍රතිපත්තියක් වාසස්ථාන සම්බන්ධයෙන් ඇති විය යුතුයි කියන යෝජනා තමයි අපි ගේන්නේ. ඉතින් අනෙක් අතට බලනකොට දැනට ප්‍රතිපත්ති වෙලා තියෙන ව්‍යාපාරිකින් දෙන එක. ඒ කියන්නේ ලාභය මුල් කරගත්ත ඒ කියන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මත තමයි දැන්ට ඉඩම් බෙදා දීමේ හරි ඉඩම් ලබා දීමේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. අපේ යෝජනා තමයි මනුෂ්‍යත්වය ශ්‍රමය රටට යම් ආදායමක් උපයන මේ දුර්වල ජනතාව මේ නැති බැරි මිනිස්සු වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි කියලා. ඒ සලකන්න ඕන මොකද කටාන තමයි මේ ප්‍රදේශයේ තමයි මේ ප්‍රදේශයේ ඕනතරම් ඉඩම් තියෙනවා. මේ ප්‍රදේශයේ ඉඩම් තියෙනවා. නමුත් ඒවා සාමාන්‍ය ජනතාව අමතක කරලා ව්‍යාපාරිකයන්ට දෙන්න බලාගෙන තමයි මේ ප්‍රතිපත්ති දැන්ට පවතින්නේ. මීගමෝ වගේ සීග්‍රේන් නාගරික වන ප්‍රදේශ ඒ වගේම සීග්‍රේන් වාණිජකරණයට ලක්වන ප්‍රදේශවල ජනතාවට සාමාන්‍ය ජනතාවට රජයේ මුල පුරලා නිවාස සංකීර්ණ නිවාස යෝජනා ක්‍රමයක් සෑදිය යුතු නැද්ද? ඒ ගැන මොකක්ද ඔබ දරන අදහස? ඒක දැන් මීගම වගේ ජනගහනය වැඩි ප්‍රදේශවලට ඒක තමයි විය යුත්තේ. සංකීර්ණ හැදෙන්න ඕන, නිවාස සංකීර්ණ හැදෙන්න ඕන. ඉතින් ප්‍රධාන ප්‍රශ්නය ඒ යෝජනාව ගේන්න කෙනෙක් නැහැනේ. ඒ යෝජනාව ගේන්න කෙනෙක් නැහැ. අපි කියමු මේකම නගර සභාව ගත්තත් මම හිතන්නේ
එක්දා 960 ගණන් වල මියගමේ යම් ප්‍රමාණයකට නිවාස හැදුනා. ඔය මුන්නක්කරේ වගේ ප්‍රදේශවල ඉඩම් හැදුනා. ඊට පස්සේ 1980 ගණන් ලාපා ප්‍රේදාස ජනාධිපතිතුමා යටතේ නිවාස ආධාර ලැබුණා. කඩොල් කැලේ නිවාස ආධාර ලැබුණා. නමුත් ඒවා ප්‍රතිපත්තියක් මත හැදුනේව නෙමෙයි. ඒවා ඒ මිනිසුන්ගේ ඒ කාලේ හිටපු පාලකයන්ගේ හොඳ හිත හරි ඒගොල්ලන්ගේ යම් අදහසක් නිසා හරි සිහිනයක් නිසා හෝ ඉඩම් හැදුන. නමුත් අපි කියන්නේ ප්‍රතිපත්තියක් මත නිතරම යම් මුදලක් වැය කරන්න ඕන රජය වෙන් කරන්න ඕන නිවාස ප්‍රශ්න විසඳන්න. ජනාකීර්ණ ප්‍රදේශයේ හැටියට මේ ප්‍රදේශවල ඒ වගේ දෙයක් වෙන්න. නමුත් එහෙම දේශපාලකයන්ගේ එම යෝජනා එන්නේ නැහැ. නිවාස සංකේතයක් හදලා මොකද ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙන ඒ මිනිස්සුගේ පළාත්වල ජීවත් වෙන්න. පිට ආයෝජකයෝ ඇවිල්ලා මීගමේ ඉඩම් ලබාගෙන ව්‍යාපාර කරන තත්ත්වයක් දැන් පවතිනවා. ඊට වඩා අයිතියක් තියෙනවා ප්‍රදේශීය ජනතාවට එම ඉඩම් ලබාගෙන රාජ්‍ය ආධාර අරගෙන නිවාස සංකීර්ණ ගොඩනගාගෙන මිනිස්සුන්ට දුකක් නැතුව ජීවත් වෙන්න. ඉතින් දේශපාලඥයෝ කරන්නේ නම් ඒක ජනතා ශක්තියෙන් ඒ හඬ නගින්න ඕනේ. නගර සභාවේ අපි මට මතකයි දැන් අවුරුදු 5-6කට ඉස්සෙල්ලා කීප වතාවක්ම මිනිස්සු නගර සභාවට ගිහිල්ලා ඉල්ලුවා නාගරික මන්ත්‍රීවරුන් කිව්වා. නමුත් නිවාස සංකීර්ණයක් පිළිබඳ යෝජනාව දේශපාලඥයන්ගේ මන්ත්‍රීවරුන්ගේ එන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු දුප්පත් මිනිස්සු නැති බැරි මිනිස්සුන්ට නිවාස ලබා දෙන්නයි කියලා යෝජනාවක් ගේන්නේ නැහැ. ඒක ඉතින් අපේ රටේ පවතින දේශපාලනය. නමුත් දැන් ජනතාව සූදානම් වෙන්න ඕනේ ඒ හඬ නගන්න. නමුත් ඒ හඬ ශක්තිමත්ව නගන්න ඕනේ. ශක්තිමත්ව නගන්න නම් මේ ප්‍රශ්නය පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රජාවන් එකතු වෙන්න ඕනේ. එක්තරා ජාලයක් හැදෙන්න ඕනේ. ඒ ජාලය මගින් පමණයි මේ හඬ ශක්තිමත්ව නගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සූදානම් දේ ජාලය ගොඩනගන්න. එහෙනම් අපි හිතනවාද තනියෙන් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා. අපි කියමු මීගමට පමණක් පුළුවන් ද මීගමේ ප්‍රශ්න විසඳන්න. කර්ණායක ගත්තොත් කර්ණායක මිනිස්සුන්ට නැත්නම් වත්තල මිනිස්සු ගත්තොත් තනියෙන් පුළුවන්ද? තනියෙන් නගන හන ඉතාමත් දුර්ලභයි. ඒක නොසලකා හරින්න අද වගේ දේශපාලනයක් පවතින රටාවක නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරන ක්‍රමවේදය තමයි මේ ප්‍රශ්නේ තිබෙන සීළු ජන කොටස් ජාලයක් බවට පත් වෙලා මේ හඬ ශක්තිමත්ව රජයට ඉදිරිපත් කිරීම අවශ්‍ය තත්ත්වයක් තමයි මම දකින්නේ. මේක අරගලයක් තමයි ඇත්තටම. මේක අරගලයක් කියලා කියන්නේ නව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ මේ දුප්පත් මිනිස්සුන්ගේ හඬට තනක් නැහැනේ. නව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ තන තියෙන්නේ ලාභයටයි. ඒ ලාභයටයි මේ කියන්නේ ජාත්‍යන්තර ව්‍යාපාරිකින්ට රටේ දේපල රටේ සම්පත් කොල්ලකන්න ඉඩ දෙන ආර්ථික ක්‍රමයක්නේ. ඒ නිසා ජාත්‍යන්තර ව්‍යාපාරිකයෝ ලංකාවේ ධනපති කොටස් ඉඩම් වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. එතකොට අපි දකිනවා මේ නැති බැරි මිනිසුන්ටත් ඉඩම් අවශ්‍යයි. ඉතින් මේක සටනක්. රජයේ පාලකයාගේ වැඩි කැමැත්තක් තිබෙන්නේ ධනපති කොටස් වල සහ ආයෝජකයන්ට ඉඩම් දෙන එකයි. ඒක රට පුරාම දැන් වෙනවනේ. දැන් වත්තල පැත්තේ මුතුරාදල මංකොල්ල ගන්න කට්ටියක් බලා ඉන්නවා. අපි ගමු වැසි වනාන්තර ප්‍රදේශවල හෝටල් ගහන්න ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නවා. මේ ඉඩම් වෙන්දේසියක් දැන් පවතිනවා. රජයේ සූදානම් ඉඩම් විකුණන්න. එතකොට ජනතාව ඉතාමත් අසරණ වෙනවා. එතකොට ජනතාව
ඒ තත්ත්වයන් ඉදිරිපිට ජනතාව වාසස්ථාන සඳහා සටන් කරන්න නම් විශාල අරගලයක යෙදෙන්න ඕනේ. ඉතින් මේ ඒ ජනතාව පසුබැහැලා ඉන්න ජනතාව නිදිකරාවට ඉන්න ජනතාව ඉස්සරහට ගේන්න මේ ප්‍රශ්නය පිළිබඳව යම් තේරුමක් තිබෙන අය උදව් කරන්න ඕනේ. උදව් කළ මේ ජනතාව ගැස්සීමක් අවශ්‍යයි. ඒ පෙළ ගැස්සීම තුළ තමයි මේ අරගලය නිර්මාණය වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න මේ ශ්‍රමාම්මානී කේන්ද්‍රය තුළයි ශ්‍රමාම්මානී කේන්ද්‍රය සූදානම් වෙමින් ඉන්නවා මේ තත්ත්වය වෙනස් කරන්න, ජනතාව පෙළගස්සන්න, ඉඩම් වාසස්ථාන අයිතිය සඳහා සටන් ගන්න, අරගලයක දෙන්න, ජනතාව පොළඹවන්න අපි ශ්‍රමාම්මානී සූදානම්. විශේෂයෙන් අපිට මතක් කරන්න පුළුවන් ඒ සඳහා රජයට මොර ගහන එක පමණක් නෙමෙයි, ජනතාවගේ පැත්තෙනොත් ඒකට සූදානමක් හැටියට අපි බලාපොරොත්තු වෙන සම්පකාර ක්‍රමය හඳුන්වා දෙන්න. වාසස්ථාන සඳහා සම්පකාර ක්‍රමය. අපිට ආණ්ඩුව කියන්න පුළුවන් මේ ජනතාව සූදානම්, ජනතාව නිකන් හිඟා කනවා නෙමෙයි. ජනතාව හඬ නගන පමණක් නෙමෙයි. තමන්ගේ ශ්‍රමය යොදවමින් මේකට විසඳුමක් හොයාගෙන ගැනීමේ කර්තව්‍යයක යෙදෙන ජනතාව සූදානම්. ඉතින් ප්‍රතිපත්තිය තමයි දැන් උදාහරණයකට දැන් අපි අද රටේ ප්‍රතිපත්තියක් තමයි වැඩිම රටේ ආදායමෙන් බජට් එක හරහා වැඩිම මුදල් වෙන් කරන්නේ මොනවද කියන්නේ ඒකට මේ ආරක්ෂක කටයුතු වලට නේ, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු ප්‍රවාහන සේවයට, ඒවට අඩු ප්‍රමාණයක්නේ. මම හිතනවා නිවාසවලට විනිවාසවලට ඇත්තම නෑ. මම හිතන්නේ බජට් එකකින් යම් ඇලොකේෂන් එකක් මුදල් වෙන් කිරීමක්. එහෙම නෙමෙයි. නමුත් මුදල් වෙන් කිරීමක් කරන්න ඕනේ මේ මිනිස්සු වෙනුවෙන්. මේ රටට ඩොලර් ගේන මිනිස්සු වෙනුවෙන්, විදේශී මුදල් ගේන මිනිස්සු වෙනුවෙන් අපි යම් මුදලක් මීටරට වෙන් කරන්න ඕනේ. දැන් ඔබ කියන නව ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ බිහි වෙලා තියෙන දේශපාලන සංස්කෘතිය තුළ විශාල විදියට ඉඩම් අවභාවිතාවක් සිද්ධ වෙනවා. අපි දකිනවා ඒක. පහුගිය කාලේ, පහුගිය අවුරුදු ගානම තුළ ඉඩම් වෙන්දේසිකරුවන් විසින් විශාල පරිසරයක් විනාශයක් සිදු කරමින් ඉන්නවා. ඒව සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නැහැ. බොහෝ ඉඩම් වල වැලි කපනවා, ඒ වලට බොරු අවසර පත්‍ර හදාගෙන අක්කර ගණන් වැලි හාරනවා. ඊට පස්සේ නාගරික ප්‍රදේශවල නීති විරෝධී ඉදිකිරීම ඉදි වෙනවා. කලපුව ගොඩ කරනවා. නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ඇටියට නෙමේ අනවසර ඉදිකිරීම සිද්ධ වෙන්නේ. එහෙම තියෙද්දි ඉඩම් ලබා ගැනීම සඳහා සිදු කරන ජනතා අරගලය තුළ මේ ඉඩම් අවභාවිතාව සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් හෝ විරෝධයක් ගැබ් වෙලා නැහැ. ඒ ඉඩම් ලබා ගැනීමේ ව්‍යාපාරය අර විවේචනයෙන් වියුක්ත වෙලා යන්නේ කියන එක මං අදහස් කරොත් තියෙන දේශපාලන ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ දැන් අවභාවිතාව කරන්නේ බලයේ තියෙන අය. බලයේ තියෙන අය තමයි තමන් බලයේ තියෙන අය බලයේ තියෙන අය සංස්කෘතියක් හදලා තියෙනවානේ. පරිභෝජනවාදී සංස්කෘතියක් හදලා තිබෙනවා. ඒගොල්ලෝ ටකරන් දෙනවා, සිමෙන්ති දෙනවා, එතකොට වැසිකිලි පෝච්චියට මොනවද දීලා මේ මිනිසුන්ව වහල් කරගෙන තිබෙනවානේ. වහල් කරගෙන තිබෙනවානේ. දැන් අපේ අත්දැකීමක් තමයි මම මීගොබේ දීර්ඝ කාලයක් වැඩ කළානේ. එතකොට මම දකින දෙයක් තමයි අපි කොයිතරම් මේ මිනිසුන්ව සංවිධානය කරන්න ගියත් දූෂිත පාලනයට මිනිසුන්ව අවදි කරන්න උත්සාහ ගත්තත් මැතිවරණයක් ආපේටේ ඡන්ද දෙන අර දූෂිතෙන් තමයි නේ. දැන් තමන්ගේ දරුවා ගෙදර කුඩු ගහනවා. නමුත් කුඩු ගෙන්නන ව්‍යාපාරිකයාට තමයි මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ. එවෙන් තත්ත්වයක් පවතිනවානේ. ඉතින් ඒකෙන් පෙන්වන්න කරන මේ පාලකයන්ට මේ දූෂිත පාලන ක්‍රමය ගෙන යාම සඳහා අලුත් සංස්කෘතියක් හදලා තියෙනවා. ඒක අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්, ආගමෙන් වෙන්න පුළුවන්,
රූපවාහිනියෙන් වෙන්න පුළුවන්, මාධ්‍ය හරහා වෙන්න පුළුවන් අලුත් සංස්කෘතියක් පීඩිත වහල් සංස්කෘතියක් හදලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට මේ ජනතාව මේ දූෂිත පානට එරෙහිව ඔය කියන විලංගා භාවිතාවට එරෙහිව ජනතාව පොළඹවා ගන්න එක විශාල අභියෝගයක්. ඒ සම්බන්ධයෙන් මම අවංකව පිළිගන්නවා අපේ ක්‍රමවේදයේ යම් දෝෂයක් නිසා වෙන්න පුළුවන්. බලාපොරොත්තු වුණු තරමට අපිට ජනතාව පෙළගැස්වීම කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම හිතන දෙයක් තමයි අලුත් දේශපාලන නායකත්වයක් මේ රටේ බිහි වෙන්න ඕනේ. අලුත් දේශපාලන නායකත්වයක් පින. ඒ නායකත්වය ජනතා හිතවාදී දේශපාලන නායකත්වයක් හැදුනොත් ඒකට මේ ජනතා ව්‍යාපාර සම්බන්ධ කිරීමක් අවශ්‍යයි. එතකොට මම හිතනවා යම් වෙනසක්, ඒ කියන්නේ හිතන පතන ආකාරයේ සංස්කෘතියේ යම් වෙනසක් අවශ්‍යයි. ඒ සංස්කෘතියේ වෙනස ඇති කිරීම පිළිබඳව අපි ලොකු අභියෝගයක් තිබෙනවා. ඒක න අපි අලුතෙන්ම හිතන්න ඕන. නව උපාය මාර්ග ඒ සඳහා යොදා ගන්න පුළුවන් මාධ්‍ය යොදා ගැනීමේ වැඩපිළිවෙල මේ සියල්ල සිදු වෙන්න ඕන. ඉතින් ඒකට පිරිසක් අවශ්‍යයි, යම් කණ්ඩායමක් අවශ්‍යයි, ශක්තිමත් කණ්ඩායමක් අවශ්‍යයි. නිරන්තරයෙන් ඒ සඳහා වැඩ කරන කණ්ඩායමක් අවශ්‍යයි. අපි දැන්ට මේ සම්බන්ධයෙන් ජනාබෝධ කේන්දරය වෙන්න පුළුවන්, ශ්‍රමාභාණ්‍ය වෙන්න පුළුවන්, වෙනත් සංවිධාන වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අලුතෙන්ම හිතන්න වෙනවා අපි කොහොමද ඉඩම් භාවිතාව සම්බන්ධයෙන් මීට වඩා ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනගන්නේ කොහොමද? මේක ගැන අපි කීපවතාවක් කතා කරලා තිබෙනවා. නමුත් මම හිතන්නේ නැහැ නොනවතින වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන්. නොනවතින ජනතාව අවදි කරවීම, පෙළඹවීම, මොබිලයිසේෂන් කිරීම ඒ සම්බන්ධයෙන් අපේ අවධානය මදි නිසා ජනතාවගේ දේශපාලනයක් අද නැහැ. බලවතාවගේ දේශපාලනයක් පමණයි තිබෙන්නේ. ඉතින් මේ ගැන අපි හිතන්න ඕන. In a land of dreams so wide, where the dragons softly glide, fairy wings that shimmer bright, magic whispers in the night.